හායි කොහොමද? ඉතින් මට හිතුණා ගෙදරට වෙලා නිකන් ඉන්න වෙලාවේ මගේ මානසික ආතතියටත් එක්ක වීඩියෝ කරන්න පටන් ගත්තොත් හොඳයි කියලා. කියන්නේ මම කරන දේවල්, මගේ දවස ගෙවන විදිහ, ඒ විදිහට මොකද කිව්වොත් මම හරිය ආසයි මේ ඩේලි රූටින් බලන්න කට්ටියගේ. ගොඩාක් බලනවා වීඩියෝස්. මටත් හිතුණා ඉතින් මමත් ඒ වගේ එකක් පටන් ගත්තා නම් මමත් එහෙම කරා නම් මගේ හිතටත් හොඳයි. කම්මැලිකමෙන් දවස ගෙවන විදිහ වෙනසක් හිතුවා. දැන් මේ දවස්වල මම ගොඩාක් මානසිකව හිතින් වැටිලා ඉන්නේ. මම මහත් වෙලා ගොඩාක්. මම ගොඩාක් මහත් වෙලා ඉන්නේ. ඒ කියන්නේ ගෙදරම ඉඳලා ඒකාකාරී ජීවන රටාවක් ගෙවලා මම කන කෑමත් එක්ක මම මහත් වෙලා දැන් මම මානසිකව වැටිලා ඉන්නේ. මේ දවස්වල මම ඩයට් කරනවා. ඒත් හරිය අමාරුවෙන් ඩයට් කරන්නේ. මට නොකා ඉන්න බෑ. ඒක හරි ප්‍රශ්නයක්. මට තේරෙන්නේ නැහැ ඒක කොහොමද මම හැන්ඩල් කරන්නේ කියලා. බලමු. රෙදි වගේක් තියෙනවා නමන්න යන්න. ඒ ටිකක් නමලා ඉතුරු දවස මොකද කරන්න කියලා බලමු. ඉතින් දැන් තමයි රෙදි ටික නමලා ඉවරුනේ. තව පොඩි වැඩක් මම කරන්න යන්නේ. අවශ්‍ය පොඩි වැඩක්. මේ නේල්ස් ටිකේ පාට අයින් කරලා මේ කලර් එක ඇප්ලයි කරගෙන එන්න. නේල්ස් ටික පාට අයින් කරලා අලුතෙන් ඇප්ලයි කරපු කලර් එක තමයි මේ තියෙන්නේ. මට ගෑවිලා තියෙනවා. මට වැටියේ ඒවා බෑ. ඒ ඇප්ලයි කරපු කලර් එක තමයි එක. ඉතින් අද අපේ අසල්වැසි ආච්චි කෙනෙක් එයාගේ ආදරණීය මහත්තයා නැති වෙලා. ඊයේ දවසේ මල ගෙදර තමයි මම ගොඩක් හිටියේ. ඉතින් අද තමයි එයාව ආදානය කරන්න තව ෂූට් එකකින් අපි එහෙ යන්නත් ලෑස්ති වෙන්න ඕනේ. වොෂ් එකක් දාලා මම රෙඩි වෙලා ඊළඟට හම්බෙන්නම්. බයි. මම චුට්ටක් හාන්සි වුණා. දැන් වෙලාව රෑ 7:00යි. සීයාගේ ආදාන කටයුතු කරලා මම දැන් තමයි ගෙදර ආවේ. තාමත් මල ගෙදර සද්ද ඇහෙනවා. මට වීඩියෝ කරගන්න බැරි වුණා යන්නේ යන විදිහේ කිසි දෙයක් වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් අද මගේ කම්මැලි දවස ටික මම කරපුවා දැන්නේ. ඉතින් එච්චරයි. Good night. See you soon.